ගෑනු හොරකම් You කරලා. have only 2 minutes. ගෑනු හොරා කොට ලැජ්ජ නැති කොට ගෑනු හොරා මේක. You have 2 ගෑනු minutes. හොරා ලැජ්ජ නැතුව ලියුම දෙන්න කියලා ගෑනු සභාපතිතුමනි මේ වගේ අවලම් බල්ලෝ පාර්ලිමේන්තුවට නෙමෙයි අවලම් බල්ලෝ සභාපතිතුමනි මේ ගෑනු උසන අවලම් බල්ලෝ පාර්ලිමේන්තුවට තියා කාමරයකටවත් දෙන්න ගන්න එපා පුතුමාලා. නෑ නෑ ඉන්න කියන එක ඉන්න ලොක්කා. Okay. නෑ Okay. If that ගෑනු හොරා කියන්නේ මෙයාගේ නම නා ඉල්ලාස් කරගන්නවා. වීරවංශනවත් නෙමෙයි නම වෙන නමක් තියෙන්නේ. ඔබතුමාට 1 minute දැන් අවසන් කරන්න. ගෑනිස්තුවා අයියෝ ලැජ්ජයි මේ වගේ කාර්ය සභාපතිතුමනි කැන්ටීන් එකට මුන් දාන්න වටින්නේ නැහැ. කැන්ටීන් එකේ තියෙන මීටරේ හොඳ මාත්‍රු කැන්ටීන් එකේ තියෙන හොඳ මාත්‍රු ආදුකෙන් පෙල්ලේ උන් දන්නේ නැගටිව් කියලා ආපු එක. Thank you very much. ලංකාවේ Thank you. ලොකුම සල්ලිකාරයා Next speaker is Honorable YG. මේ පගා මරුවා රටේ ඉන්න පගා මරුවා මිනි මරාව පගා මරුවා අපිට පගා ගැන කතා කරනවා. සපත්තුව ගන්න සල්ලි තිබ්බේ කුස්පයිසිලා ගන්න සල්ලි තිබ්බේ Honorable. කාලකන්‍යා හොරා Honorable. අද ගෙවල් වල AC 5යි මෙතන. කාර් 10යි කාර් 15යි ජීප් 20යි සතපා යටකල්ද තිබ්බේ නෑ ඇමතිවරයාට. හරිද? හරිද? අන පුද්ගලයා තමයි ගහන බව දන්නේ. මේ මෙතුමාගේ මේ ඔය කතා කරන පුද්ගලයාගේ හොරකම් ගැන කතා කරෝ දේශපාලනට එනකොට පුස් බයිසිකලයක් තිබ්බේ නෑ. ලැජ්ජ ඔබතුමා පල් හොරා අපිට කියන්න එන්න ඔබතුමා. ලක්ෂ 1500ක් පාවිච්චි කරා තමන්ගේ ඡන්දෙට. ලක්ෂ 1500ක්. ලෙඩක් නෑ. ස්ටේන් ගැන කතා කරපු එමතුමා මේ කතා කරනකොට මට ඇත්තටම හිනත් යනවා. මේ පගා මරුවා රටේ ඉන්න පගා මරුවා මිනි මරාව පගා මරුවා අපිට පගා ගැන කතා කරනවා. පගා මරුවා එක ෂර්ට් එක ඇඳගෙන කොකාකෝලා බෝතලේ බොන්න බැරුව හිටියේ. එමතුමනි මේ පගා මරුවාද AC කාමරවල ඉන්නේ පගා මරුවා ආවේ දේශපාලනේ ජනතා විශ්වවිද්‍යාලයේ දේශපාලනය කරන්න ආවේ. අද රටේ ඉන්න හොරා ලොකම හොරා වඩ පත්ලා මේ ඇමතිවරයා. After that ලැජ්ජ නැතුව කරන සභාපති ඇමතුමනි බලන්න මේ කාර්යභාරය තමන්ගේ ගොන ගැව්වා ජැක්කෙක් ගැව්වා ජනාධිපතිතුමාට. දැන් හොරකම් කරනවා රටම හොරකම් කරනවා දැන් ඇමතිවරයෙක් වෙනවාට පත් වෙලා ලැජ්ජා සහගතයි. දේශපාලනේ පටන් ගන්න අහිතක ජනතාව වෙනුවෙන් Order, please. කරලා ලංකාවේ නේද පොසත් පුද්ගලයාට පත් වෙලා සභාපතිතුමනි මෙන්න මේ ආකාරයේ ඔබතුමා සබ්ජෙක්ට් එක කතා කරන්නකො Honorable සජීව සේනසිංහ. අද පොසත් පුද්ගලයාට පත් වෙලා හොරකම් ගාලා සපත්තුව ගන්න සල්ලි තිබ්බේ කුස්පයිසිලා ගන්න සල්ලි තිබ්බේ Honorable. කාලකන්‍යා හොරා Honorable Minister. රටේ හොරකම් ගැන කතා කරනවා. Honorable Minister, please allow to speak. ලැජ්ජයි කුස්පයිසිලා තිබ්බේ නැති පුද්ගලයා අද රටේ ලොකුම හොරා වංචාකාර බවට පත් වෙලා අද ගෙවල් වල AC 5යි කාර් 10යි කාර් 15යි ජීප් 20යි සතපා යටකල්ද තිබ්බේ නෑ ඇමතිවරයාට. Subject කතා කරන්න. අද ලැජ්ජා සාගතයි ඇමතුමනි ලැජ්ජා සාගතයි. අන්නව වාචාල ඉඳගන්නකෝ. You better stop sir because මේ මාළු කටවල අපිට නෑ ඇමතුමනි. ඉතින් නවත්තන්න පොඩ්ඩක්. හරිද? ඉතින් තව කතා කරන්නකෝ. ඕවා හොඳයි ඇමතුමනි. ගහන පුද්ගලයා තමයි ගහන බව දන්නේ. මේ මෙතුමාගේ මේ ඔය කතා කරන පුද්ගලයාගේ හොරකම් ගැන කතා කරෝ දේශපාලනට එනකොට පුස් බයිසිකලයක් තිබ්බේ නෑ. අද වත්කම් ඔබතුමා ගැන කතා කරන්නේ නෑ. ID sir I didn't mention anything. I didn't mention. තොප්පිය දාගන්න එපා. ඇමතුමනි මම කවකා කතා කරන්නේ නෑ. මේ ලැජ්ජ ඔබතුමා පල් හොරා අපිට කියන්න එන්න ඔබතුමා. සතපහක් අපි අල්ලන්නෙත් නෑ. ආවේ දුප්පත් ජනතාවගේ ලේ රීරි මාංශ වලින් ආවේ දේශපාලනට. අද මොනවද කරන්නේ? අද කෝට් ලක්ෂ 1500ක් පාවිච්චි කරා තමන්ගේ ඡන්දෙට. ලක්ෂ 1500ක්. මට පුදුමේ සභාපතිතුමනි එක්සත් ජාතික පක්ෂේ පැන්නපු දෙන්නේ තමයි මට ඉන්න දෙපැත්ත ගිහිල්ලා. ක්‍රිස් ව්‍යාපාරයාගෙන් මෙයා මිලියන 10ක් ඉල්ලලා තියෙනවා. මිලියන 10 ඉල්ලලා ඒක නොලදී ලෙඩක් නෑ. සභාපතිතුමනි මොකද්ද මේ කතා කරන්න දෙනවද නැද්ද? ඔබතුමා කතා කරන්නකො. ඒක ඇමතිවරයෙක් මං හිතන්නේ බංකොලොත් ඇමතිවරයා ආයෙ පටන් ගත්තා. මාළු කඩේ වගේ. පටන් ගත්ත මගේ කාලේ නාස්ති කරන්න මේ වගේ කාලකන්ණියෙක් සම්බන්ධයෙන් කතා කරන්න. මම මගේ මාතෘකාවට දාලා මම කතා කරන්න. හැබැයි මේ කාලකන්ණියට මම ළඟදිම උත්තර දෙනවා. ඒපි අහනවා. මෙතුමා කිව්වා කටබාරියා කිව්වා 400ක් යනවා නැව්. මුන් මොනවද මේ දන්නේ කොයිද මේ නැව් ගැන? පොල් ගස් නැගපු මිනිස්සු මරපු මංකොල්ල කාපු නැව් ගිනි තිබ්බ බැංකු ගිනි තිබ්බ වැව්
අද දේශපාලනට ඇවිල්ලා ගෙවල් හදාගෙන AC කාමර දාගෙන කාර් අරගෙන කෝටිපතිය බවට පත් වෙලා ඔයා ගැන කවුද කතා කරේ? ඔයා ගැන කවුද කතා කරේ? මේ තොප්පිය දාගෙන. මේ සභාපතිතුමා මෙතුමා තොප්පිය දාගෙන. ඔයා ගැන නෙමෙයි සුන්දරේ කතා කරේ. අනේ මංකිචුන් මෙතුමා නෙමෙයි ගැන කතා කරේ. order ක්‍රිස්තකට සම්බන්ධකුත් right ඔබතුමා කතා කරන්න there is not a point about it I know මම නඩුව කරන්නේ ටාටා ආයතනයත් එක්ක. කතානායකතුමනි මම නඩුව කරන්නේ ටාටා ආයතනේ. මේ ක්‍රිස්ගේ ලොක්කා මොනවාරි කරලා ක්‍රිස්මයි ගෑවෙන්නේ ක්‍රිස්පිස් ගෑවෙනවා. මම නඩුව කරන්නේ ටාටා ආයතනේ. ගරු කරන ඇමතිවරුන්ට අපි එහෙම කතා කරනවා. හැදියාවක් තියෙනවා කතා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හොරකම් කරලා නැහැ, පල්ලුරු නෙමෙයි මංකොල්ල කරලා නැහැ, බැංකු ගිනි තියලා බැංකු වලින් මංකොල්ලක ගහලා නැහැ. අන්න ඒ වගේ ඇමතිවරුන්ට අපි උත්තර දෙන්න සූදානම්. විශේෂ කටබරිය සඳහන් කර ආකාරයේ මුම්මේ බෝට්ටු වල ගියේ නැති උන්, බයිසිකල් වල ගියේ නැති උන් දැන් අපිට කියනවා පගා ගහනවා කියලා. පගා මරුවෝ අඩි 5ක් උස නැහැ. අඩියට පගා ගැව්වොත් මිලියන් 10ක් ගැව්වොත් මූ මිලියන 50ක් ගාලා. පොයින්ට් වඩන්නේ නැහැ. පොයින්ට් වඩ දෙන්න එපා. කියලා. මං හිතුවා මොකක් හරි දේශපාලනය කරන්න පොඩ හැකියාව තියෙනවා කතා කරන්න හැකියාව තියෙනවා මම හිතුවා කටබරියා වුණාට මොකක් හරි හැදියාවක් ඇති පිස්සෙක් වෙන්නද කියලා. අර ඊට එහා පැත්තේ ඉන්නේ ඔයල් ගුණසේකර. ඊට එහා පැත්තේ ඉන්නේ ඔයල් ගුණසේකර. ලැජ්ජ නැතුව කියලා අල්ලගන්නේ පස්ස. අනේ රන්තුමා ඇමතුවා ලැජ්ජ නැද්ද? හොඳට ගරුත්වයක් තිබ්බ ඇමතිවරු නේද? එක්සත් වර්ගින කාලේ. දැන් ගිහලා අල්ලනවා පස්ස විමල් විරවන්තනි. ලැජ්ජ නැද්ද ඔය? චේ. අපි මේ ඔයල් ගුණසේකරලා එහා පැත්තට යනකොට අපි අගය කරපු ඇමතිවරු. දැන් විමල් විරවන්තනි පස්ස අල්ලනවා කියලා. order please ලැජ්ජ නැති what carry on දේශපාලනයේ ගිහිල්ලා අන්තිමට මේ මිනිමරු වගේ honorable විමල් වීරවංශ කර්ණාකල වාඩි වෙන්න ලැජ්ජයි අන්තිමට පස්සක් ලැබුණා විමල් වීරවංශ අයියෝ අමතුමා honorable සුජීව චෙක් ගන්නද කතා කරන්න කරුත් ඇති මන් දැක්කේ නෑ මෙච්චරලා පස්සල්ලා ලිනවා කියලා පැත්තේ මොකද්ද ඔබතුමාට කොච්චර කරුත් එකක් තිබ්බද ඔබතුමාට කොච්චර කරුත් එකක් තිබ්බද මේ වගේ බංකොලොත් දෙකේ කොලේ ඇමතිවරු එකතු වෙන්න එපා දේශපාලනට ඔබතුමා කතා කරන්න ජනතාවෙන් දේශපාලනට ඇවිල්ලා පගා ගාලා මංකොල්ල කාලා බැංකු ගිනි තියලා අනිත් එක ගෑනු හොරකම් කරලා you have only 2 minutes ගෑනු හොරා කොට ලැජ්ජ නැති කොට ගෑනු හොරා මේක you have 2 ගෑනු minutes හොරා ලැජ්ජ නැතුව ලියුම දෙන්න කියලා ගෑනු ඉතුවා සභාපතිතුමනි මේ වගේ අවලම් බල්ලෝ පාර්ලිමේන්තුවට නෙමෙයි මං කියන්නේ මන්ත්‍රීවරු ගැන නෙමෙයි අවලම් බල්ලෝ සභාපතිතුමනි මේ ගෑනු උස්සන අවලම් බල්ලෝ පාර්ලිමේන්තුවට තියා කාමරයකටවත් දෙන්න ගන්න එපා ඔබතුමාලා මේ කරපු දේශපාලන එතුමා මගේ නම සඳහන් කරමින් නෑ ඉන්න කියන එක ඉන්න ලොක්කා okay ඉල්ලස් කරගන්න ගෑනු හොරා කියන්නේ මෙයාගේ නම න ඉල්ලස් කරගන්න නෑ මන් දන්නේ නම දිගයිනේ මොකද දිග නමක් තියෙන්නේ වීරවංශනවත් නෙවෙයි නම වෙන නමක් තියෙන්නේ ඉතින් මන් දන්නේ ගෑනු හොරා නම් ඇත්ත නම මම ඉල්ලස් කරගන්න සභාපතිතුමනි ගෑනු හොරා order please you have 1 more minute ගෑනු හොරා 1 more minute ඉල්ලස් කරගන්නවා ඔබතුමාට 1 more minute දැන් අවසන් කරන්න ගෑනු ඉස්තුවා අයියෝ ලැජ්ජයි මේ වගේ සක්කිලියෝ පාර්ලිමේන්තුවට නෙමෙයි පාර්ලිමේන්තුව කණ්ඩායම නෙමෙයි අඩුව ගානේ සභාපතිතුමනි කැන්ටීන් එකට මුන් දාන්න වටින්නේ නැහැ කැන්ටීන් එකේ තියෙන මීටරේ හොඳ මහත්තුරු කැන්ටීන් එකේ තියෙන හොඳ මහත්තුරු මේ වගේ සතපහේවුන් සභාපතිතුමනි පාර්ලිමේන්තුවට නෙමෙයි සභාපතිතුමනි order please පාර්ලිමේන්තුව එළියේ කඩල විකුණන්න දාන්න ඕනේ පාර්ලිමේන්තුව එළියේ කඩල විකුණන්නේ වුණොත් order please honorable members කඩල විකුණන්නේ වුණොත් අපිට please listen me මේ වගේ සක්කිලි මේ වගේ නින්දිත මේ වගේ ගෑනු හොරකම් කරන කොටාලා එන්නේ දේශපාලනට දුප්පත් ජනතාව වෙනුවෙන් කියලා ආවේ ලැජ්ජයි සභාපතිතුමනි සාදුකෙන් පෙන්නේ උන් දැන් ඉතින් නැගටිව් කියලා ආපු එක thank you very much ලංකාවේ thank you ලොකුම සල්ලිකාරයා next speaker is honorable YG